16 ආනාපාන සතියේදී එකේ පියවර 16 වෙනි පියවරෙන් පස්සේ හිත කෙලින්ම වැටෙන්නේ නිර්වාණ ධාතුවට. ඒ කියන්නේ දැන් එකේ තියෙන සියල්ල පටිනිස්සග්ගානුපස්සී කියන විදිහට හිතෙන හැම අරමුණක්ම අතාරිමින් ඒ කියන්නේ හිත සිද්ධ කරන්නෙම සියලු සංස්කාරයන් හිත නිදහස් කිරීම. ඒ කියන්නේ කිසිම සංස්කරණයකට එන්න දෙන්නේ නැතුව හැමදේම හිතින් අතහැරලා දාන එක අතහැරී යාමම එතන සිද්ධ වෙන්නේ. එතකොට එතන ගමනාන්තේ හරියට තේරුම් ගත්තා නම් මම ඔය ධම්මානුපස්සනාවේ පියවර ටිකේ නම් ඉන්නේ ආයේ ආපස්සට එමේ එහෙම ප්‍රයෝජනයක් නැහැ. හේතුව ඒ කියන්නේ Tamanට අවදිමත් වෙන්න පුළුවන් නම් ඇඟට වේදනාවලට සිතුවිලි වලට එතනින් එහා ඊළඟට යාගේ කාර්යයම මනෝභාවයන්ට අවදිමත් වීම. කියන්නේ නුරුස්සන ගති කනස්සලු ගති එපා වීම සියුම් ආසාවන් දැන් ඇති කියලා හිතනවා. මේක ජය ගන්න ඊළඟ පියවර. ඊළඟ පියවරම මේව ජය ගැනීම. අන්න ඒකේ පුහුණුව තමයි ධම්මානුපස්සනාව. එතකොට බය නැතුව ඒක ඒ වෙලාවට ඇවිල්ලා දැන් ආයෙ පිටිපස්සට ගියා නම් හරි කියලා හිතුණත් මේ වෙලාවේ මම හිත සමාධිමත් කරනවා කියලා හිතලා මේ කියන්නේ Tamanට ඒ මනසේ දැනෙන ගතිත් ඒ වගේම එහෙම දැනෙන ගති විශේෂයක් නැත්තම් විශේෂයෙන් මුකුත් දැනෙන්නේ නැත්තම් මේ හුස්ම රැල්ලත් එක්ක දැන සිටීමත් අනිත්‍ය දකිමින් මම ඊටට පැහැදිලිව දේශනාවේ කියනවනේ ඒකේ ප්‍රාසවාසිත අනිත්‍ය දකිමින් ඊළඟට ආස්වාස් ප්‍රාසවාස කරන එක තුලම ඒ දැනීමෙම විරාගී බව දකිමින් ඒ ප්‍රාසවාස කරන දැනීමටම විරාගී වෙමින් ඒකට තියෙන ඇලිලා යන ගතිය අයින් කරමින් කෙනෙක් පුරුදු වෙන්නේ ඕනම දැනීමක් ඕනම අරමුණක් ඕනම අත්දැකීමක් තුල විරාගී වෙන්නයි පුරුදු කරන්නේ. හුස්ම රැල්ල තුල විරාගී වෙන්න කියලා. ඒතර ඕකම ඇප්ලයි කරන්න පුළුවන් ඊළඟ දැනීම් වලට. ඊළඟට ඒ මනසේ දැන් ආස්වාසයක් කරන මොහොතේ පවා කායික සහ මානසික වශයෙන් ඇති වෙන දැනීමේ නැති වියම, නිරුද්ධ වියම, නිවි යාම අයි කර්මණු කරමින් උතාසස ප්‍රාසස කරනවා. ওই දෙකට කරගෙන යද්දී හිතට අරමුණු වෙන කියන්නේ අරමුණු ඒ කියන්නේ ඊළඟට අවසානයේ ඒ හුස්ම රැල්ල පවා හුස්ම රැල්ලත් එක්ක දැනීමත් ඒ වගේම අනිත් සියලුම අරමුණුත් දුරින්ම දුරු කරමින් එතකොට මේ මැද හරියේදී ආයේ මොනා හිතෙන්න පුළුවන් දැන් ඇති කියලා හිතෙන්න පුළුවන් අයියෝ හරිද දන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන් මොකද හරිද දන්නේ නැහැ කියලා හිතන්න ඕනේ මේක මොකක් හරි තියරි එකක් නම් පිළිවෙලකට යන්න ඕන දෙයක් නම් එහෙම දෙයක් නෙමෙයි භාවනාව එහෙම දෙයක් නෙමෙයි නිවන කියන්නේ හිතේ සකස් කිරීම වල සංසිතියමක් සියල්ල අතහැර දැමීමක්. ඒතොර එයාට එහින්දා තේරුම් ගන්න මේ මොහොතේ මට පුළුවන් හිත සමාධිමත් කරන්න. ආයේ අපසර යන්න කතාවක් නෙමෙයි මේ මොහොතේ ඒ ඇති වෙන හැම අරමුණක්ම දුරිම දුරු කරමින් පටිනිසග්ගයේම පුරුදු කරමින් හිත තැම්පත් කරනවා කියලා. ඔය විදිහට කරන්න යම් අවස්ථාවක් එනවා. තවදුරටත් කිසිවක් අතහරින්න යන්න බැරි. හිත එහෙමම හිත තුල කිදා බහින්න. ඉතින් අන්න ඒක හරියටම ඒක නම් බොහෝ දුරට නිවනේ අත්දැකීම වෙන්න පුළුවන්.